තෙරුවන් සරණයි සුබම සුබ දිනයක් වේවා කියලා ආශිර්වාද කරන සියලු දෙනාටම පළමුවෙන්ම. අපි දැන් සූදානම් වෙන්නේ Canon G4780 කියන මේ printer වර්ගයට අයත් printer එකකින් කොහොමද අපි ස්කෑන් කොපියක් ලබා ගන්න කියන කාරණාව ඔබට ඉගැන්වීම සඳහා. පළමුවෙන්ම printer එක මෙහෙම start කරගෙන අපි ස්කෑන් කොපියක් ගන්නයි දැන් සූදානම් වෙන්නේ. මට ඒකට දර්ශන උදව් කරනවා ඔබට මේ පාඩම කියලා දෙන්න. දර්ශන අපි මේක ස්කෑන් එකට තියමු බලන්න ඉස්සලා. පළමුවෙන්ම මේ විදිහට ස්කෑන් යන්ත්‍රය අපි ඔන් කරගෙන ওই විදිහට අපි මේ ඩෙන්ටිය මේ විදිහට ස්ථානගත කරනවා. ඉන් පස්සේ අපි මේ මැෂින් එක හෝම් කියන තැනට ආපුවම මේ විදිහට තමයි ඔබට ඩිස්ප්ලේ එක පෙන්වන්නේ. මෙතන කොපි කියන එක එකපාරක් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන ඩීටේල්ස් එක මෙතනින් දෙන්න තියෙන අපිට දැන් අවශ්‍ය වෙන ඩෙන්ටි කාඩ් එක කොපි කරගන්න. ඒ නිසා ID කොපි කියන එක ID කාඩ් කොපි කියන එක අපි මෙතනින් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඕකේ කරනවා. මෙතෙන්දී අපි පේපර් එක අපිට තෝරගන්න තියෙනවා. මේ settings වලින් ඒක හදා ගන්න පුළුවන් අවශ්‍ය විදිහට. එතකොට අපි දැන් මේ සියලුම දත්ත හරි නිසා අපි කිසිම විදිහකට අය වෙනස් කිරීමක් අවශ්‍ය නැහැ. ඒ නිසා අපි මෙතනින් color කියන එක අපිට අවශ්‍ය වෙන්නේ කළු සුදුද නැත්නම් වර්ණද කියන එක පිටින් තෝරාගෙන black and color කියන එක අපි දෙනවා. ඊට පස්සේ අපි දෙවෙනි පැතිකඩ දැන් තෝරා ගැනීමට සූදානම් වෙන්නේ. පැත්ත මාරු කරා. අන්න ස්කෑන් එක දෙවෙනි පැත්ත අපි ওই විදිහට හරවලා නැවත ස්කෑන් කරනවා. ඉන් අනතුරුව ඔන්න අපි දුන්නේ A5 size එකකට අපිට මේ ඩෙන්ටිය දෙන්න කියලා. ඉතින් ඔබට පුළුවන් A4 ඔබට අවශ්‍ය විදිහට ඒ පේපර් එක තෝරගන්න මේ විදිහට ස්කෑන් වෙලා අපිට එනවා. එහෙනම් අහස් වේර YouTube channel එක නරඹපු හැම දිනාටම බොහොම ස්තුතියි. මේ විදිහට ස්කෑන් එක එනවා. එහෙනම් ඉදිරියේදීත් මේ වගේ පාඩම් ඉගෙන ගැනීම සඳහා ඔබට පුළුවන් අහස් වෙහෙර YouTube channel එක subscribe කරලා තියාගන්න. තෙරුවන් සරණයි.